ආයිබෝවන් සුබ නවසරක් නරඹන සියලුම දෙනාට හැම කෙනෙක්ම ඉතාමත් උනන්දු වෙන දෙයක් තමයි තමන්ගේ ජීවිතය තමන්ගේ අනාගතය කොහොමද තීරණය වෙන්නේ කොහොමද බලපවත්වන්නේ කියන කාරණය. ඒ නිසා ජ්‍යෝතිෂය පදනම් වෙච්ච කිසියම් විද්‍යාත්මක පදනමක් මත ජ්‍යෝතිෂය කියන විෂය බලපවත්වන්නේ. මේ සඳහා සෑම කෙනෙක්ම ලොකු උනන්දුවක් තියෙනවා. කිසියම් ආකාරයක ලෝකයේ හැසිරීම ස්වභාවය මත පදනම්ව තමයි මේ අනාවැකි හෙළි කරන්නේ. මේක කාලයක් තිස්සේ පර්යේෂණ තුලින් සහ අත්දැකීම් තුලින් එක් රැස් කරගත්ත කැටි කරගත්ත කාරණා තමයි හැම කෙනෙක්ගේම ජීවිතයේ පැවැත්ම සම්බන්ධව යම් ඉඟිපල කරන්නේ. මම හිතනවා හැම කෙනෙක්ම තම තමන්ගේ ලක්ෂණයට අදාළව වඩා උනන්දුවක් දක්වනවා තමන්ගේ ජීවිතය කොයි ආකාරයට මේ 2026 වර්ෂය තුළ හැසිරෙනවාද කියන එක පිළිබඳව සිතන්නට උනන්දුවක් දක්වනවා. ඒ අනුව බලපුවාම අපි විශේෂයෙන්ම ඒකේ තියෙන වාසිය හැටියට දකින්නේ තමන්ගේ හැසිරීමේ නැත්නම් තමන්ගේ ක්‍රියාවේ කිසියම් ආකාරයක වෙනස්කමක් කරගන්නට යම් ආකාරයක කළමනාකරණයක් කරගන්නට තවත් විදිහකට කිව්වොත් නැත්නම් හැසිරීම් රටාවේ තීන්දුව තියෙන ගැනීමේ වෙනස්කම් සහ නවතාවයන් ඇති කරගන්නට යම් අදිෂ්ඨානශීලී බවක් ඇති කරගන්නට මහඟු පිටිවහලක් වෙනවා මේ දක්වන්නා වූ අනාවැකි. ඒ නිසා මා හිතනවා ඔබට මේ ඊටාත්ම ප්‍රයෝජනවත් තොරතුරු සමුදායක් වනවාට කිසිදු සැකයක් නැහැ. හොඳයි අපි බලමු පළමුවෙන්ම මේෂ ලග්නය ඊටමත් සුබ ඵල ගෙන දෙන ලග්නයක් හැටියට තමයි ජ්‍යොතිෂයට අනුව සඳහන් වෙන්නේ. මේෂ ලග්න කරුවන්ට උදාවන්නේ ඊටමත් වාසනාවන්ත වසරක්. සියලු ආර්ථික දුෂ්කරතා පහව ගොස් අතමිට සරුවන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම රැකියා තනතුරු වල උසස් වන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම ව්‍යාපාර සම්බන්ධවද වඩාත් හොඳ තත්ත්වයක් පෙන්눔 කරනවා වගේම අපට හෙළි කරන ආකාරයට කිසියම් ජංගම වෙළඳාමක් වැනි දෙයක කටයුතු කරන අයට කිසියම් බාධා පැමිණීමේ තත්ත්වයක් තිබෙනවා. නමුත් ඒවා කළමනාකරණය කර ගැනීම නැත්නම් පාලනය කර ගැනීම තමන්ගේ නුවණින් ඒවා විසඳා ගැනීමට තමන්ට ආත්ම ශක්තිය ඇති වෙන වර්ෂයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඉඩම් වාහන ඒ වගේම ඒ දේවල් සම්බන්ධව තවත් තමන්ගේ අවධානය වැඩියෙන් යොමු කරන්නට ඕන තත්ත්වයක් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් ඒ සඳහා වන බාධාවන් ඇති බවක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් එයත් පාලනය කර ගැනීමට තමන් ඊටාම යොහුසුළු විය යුතු බව මෙහි සඳහන් වෙනවා. විවාහකය සම්බන්ධව කල්පනා කිරීමේදී වාසනාවන්ත දරුවන් ලැබීමේ ප්‍රීතිමත් වර්ෂයක් හැටියට සඳහන් වීම ඉතාමත් සන්තෝෂයට කාරණයක්. ඒ වගේම සාමාන්‍ය කාරණයක් විදිහට සඳහන් කරනවා පැණි රස ආහාර සඳහා වඩා ප්‍රියතාවයක් දක්වන බවක්. ඒ වගේම විදේශ අධ්‍යාපන වරම් හිමිවීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා එවැනි අවස්ථාවලට යොමු වන අය සඳහා. ඒ වගේම ඇසෙහි සහ වම් කකුලෙහි ආබාධ ඇතිවීමේ ස්වභාවයක් තමයි ජ්‍යොතිෂයට අනුව සඳහන් වෙන්නේ. නමුත් ඒවා ඇතැම් විට පොදු රෝග වුවත් මේෂ ලග්නය හිමි අයට වඩා බලපවත්වනවාද කියන එක පිළිබඳව තමන් ඒ ලග්නය හිමි අය කල්පනාවටගෙන ඒ අනුව සෞඛ්‍ය පිළිවෙත් සහ සෞඛ්‍ය විසඳුම් ගැනීම ඉතාමත් වටිනවා. අපි ඊළඟට බලමු වෘෂභ ලග්නය සඳහා කොහොමද වර්ෂය තීන්දුව වෙන්නේ කියලා. වෘෂභ ලග්න හිමියන්ට එළඹෙන මේ වසර මිශ්‍ර ඵලදායක වසරක්. හොඳ කතිකත්වයක් පෙන්වනවා. අලෙවි කටයුතු සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ව්‍යාපාර දියුණුව ඇති වෙනවා. රැකියාවේ වෙනසක් හෝ උසස් වීම ලැබෙන කාලයක් ඇති වෙනවා.
ඒ වගේම තමන්ට හොඳ කීර්ති නාමයක් පෙන්නුම් කරනවා. මහන්සියේ තරමට ණය වීමේ ස්වභාවයකුත් තිබෙනවා කෙතරම් මහන්සි වුණත් ඒ නිසා ඒ සම්බන්ධවත් හොඳ අවධානයකින් යුතුව ප්‍රවේශම් සහිතව තමන්ගේ ගනුදෙනු පරිහරණය කිරීම ගැන ඉතාමත් සැලකිල්ලට ගන්න ඕන කාරණයක්. තව පෙන්නුම් කරන දෙයක් තමයි නිෂ්ඵල දෙයකට කාලය නාස්ති කර දැමීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. අපි පුළුවන් තරම් ඒකෙන් වැළකීම ඕනෑම ලක්ෂණයක් කෙනෙක් ඒකෙන් වැළකිය යුතුයි. නමුත් මේ වෘෂභ ලග්න හිමියන්ට එය ඉතාමත් දැඩිව හිතන්න වන කාරණයක් හැටියට තමයි පෙන්නුම් කරන්නේ. ඉගෙනීමට ප්‍රිය කරනවා. ගණිතය පරිගණක හා නවීන විද්‍යාවන් හැදෑරීමට ඉතාමත් උනන්දුවක් ඇති වෙන වර්ෂයක්. ඒ වගේම ජීර්ණය පද්ධතිය සම්බන්ධවත් ලිංගාශ්‍රිතවත් රෝග පීඩා ඇතිවීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ ගැන කල්පනා කිරීමේදීත් අපි සැලකිල්ලට ගන්නට ඕන එවැනි රෝග වළක්වා ගැනීම සම්බන්ධව. මිථුන ලග්න හිමි අයට මේ අවුරුද්ද ඉතාමත් සුබ අලුත් අවුරුද්දක් හැටියට පෙන්නුම් කරනවා. මිථුන ලග්න හිමියන් ඉවසීමෙන් හා ප්‍රඥාවෙන් කටයුතු කරන වර්ෂයක් කියන එක සඳහන් වෙනවා. ඒ ඉතාම හොඳ තත්ත්වයක්. ජීවිතයේ සියලු අභියෝග ජයගෙන නවෝත්පාදන සහ නිර්මාණශීලී දේ අත්හදා බැලීමේ උනන්දුවක් ඇති වෙන බවත් පෙන්නුම් කරනවා. හවුල් ව්‍යාපාර වලින් වාසි අත්වේ කියන කාරණය පෙන්නුම් කළද හවුල් ව්‍යාපාර කිරීමේදී අපේ හවුල්කරුවන් සමග ඇති කරගන්නා ගිවිසුම් සහ සම්බන්ධතා සම්බන්ධව වඩාත් ප්‍රවේශම් විය යුතුයි. ඉතාම පරිණත මට්ටමේ ගැටුම් ඇති නොවන මට්ටමේ අය සමග හවුල් ව්‍යාපාර ඇති කර ගැනීම තමයි කෙසේ නමුදු වඩා යහපත් වන්නේ. ඒ වගේම ගැහැණු දරුවන්ගේ වැඩිවියට පත්වීමේ අභිලාෂයන් තියෙන දරුවන්ගේ ඒ ප්‍රමාද තත්ත්වයක් පෙන්නුම් කරනවා. එය නමුත් එතරම් බරපතලව සිටිය යුතු කාරණයක් නෙමෙයි. ඒ වගේම වැඩිමල් සහකාරියන් අතර විවාහ ඇතිවීමේ ප්‍රවණතාවය පෙන්නුම් කරනවා. අධ්‍යාපනයට හොඳ කාලයක් ඉහළ දාන ශක්තියක් ගොඩනැගීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් ඊටමත් අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ සුබ අවුරුද්දක් විදිහට තමයි මිථුන ලග්න හිමියන්ට ජ්‍යොතිෂයට අනුව සඳහන් වන්නේ. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම දද කුෂ්ඨ වැනි සමය රෝග පිට දැමීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඉතින් අර වෙනත් ලක්ෂණ වලට වගේම සෞඛ්‍ය සම්පන්නව ඇතිවන ගැටලු වලදී ඒ හා සම්බන්ධව තමන් විශේෂයෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර එක්ක ඒ ප්‍රශ්න විසඳා ගැනීම කළ යුතු වෙනවා. අපි දැන් යමු කටක ලග්න හිමියන්ට මේ අවුරුද්ද 2026 වර්ෂය මොන ආකාරයෙන් බලපවත්වනවාද කියන එක පිළිබඳව නොපසුබට උත්සාහයෙන් ජීවන සැලසුම් ජය ගන්නා වසරක් විදියට විශේෂයෙන්ම ඉස්මතු කර පෙන්නුම් කරනවා. ජය අංකය 279, ජය වර්ණය සුදු ක්‍රීම් පැහැය, ජය දින සඳුදා අඟහරුවාදා සිකුරාදා වශයෙන් සඳහන් වෙනවා. කටක ලග්න හිමියන්ට මෙවර ලැබෙන්නේ සූර නායකත්ව හැකියාවන් ප්‍රදර්ශනය කරන සාර්ථක වසරක්. ඒ වගේම ඉක්මන් ජයග්‍රහණ හඹා නොගොස් ඉවසීමෙන් ජීවන සැලසුම් ජය ගැනීමේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. තමන් යෙදෙන රැකියාවල බලවතුන් බවට පත්වන වැටුප් වැඩි වෙන වර්ෂයක් වීමද කටක ලග්න හිමියන්ට සන්තෝෂයට විය හැකි කාරණයක්. ආදායම් මාර්ගත අතිරේකව පහළ වීමේ ස්වභාවයක් පෙන්නුම් කරනවා. පදිංචිය වෙනස් වීමක් පෙන්නුම් කරනවා. උරුමයෙන් හිමිවන දේපළවල හිමිකම් ලැබීමේ තත්ත්වය පෙන්නුම් කරනවා. අතහැර දමා තිබූ නිවාස නැවත වැඩ ආරම්භ කිරීමට ශක්තිය ලැබෙන අවස්ථාව ලැබෙන වර්ෂයක් විදියටත් සඳහන් වෙනවා. විවාහයට යම් ප්‍රමාදයක් තිබුණා නම් ඒවා ඉවත් වී
විවාහයන් සඳහා අවස්ථාව උදා වෙන තත්ත්වයක් 2026 වර්ෂයේ කටක ලග්න හිමියන්ට බලපවත්වනවා. යටිබඩ කට හිස දකුණු පැත්ත දකුණු උරහිස දකුණු අත නිතර රෝගී කරවන තත්ත්වයක් පෙන්눔 කරන බැවින් ඒ සඳහා විශේෂ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා. මීළඟට අපි බලමු සිංහ ලග්නාධිපතියන්ට කොහොමද මේ වර්ෂය බලපාන්නේ 2026 වර්ෂය. ආධ්‍යාත්මික වර්ධනයට සහ සැඟවුණු ශාරීරික සත්‍ය දියුණු කර ගැනීමට උනන්දු වන වසරක්. විශේෂයෙන් ආධ්‍යාත්මික වර්ධනය කිව්වහම ආගම දහමට ලැබිව ඒ දර්ශනයන්ට අනුකූලව ජීවිතය හැඩගසා ගැනීමට තරම් තමන් යොමු වන බුද්ධිමත් වන වර්ෂයක් විදියට පෙන්눔 කරනවා. ආදායමෙන් කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමේ සිත් පහළ වෙන තත්ත්වයක් ඇතිවීමද සතුටු විය හැකි කාරණයක්. හදිසි ධනලාභ පෙන්눔 කරනවා. රැකියාවේ දියුණුවට හා ප්‍රසිද්ධියට පත්වීම වඩා වාසිදායක ප්‍රතිඵලයක් විදියට මේ ලග්න හිමි සිංහ ලග්න හිමියන්ට පෙන්눔 කරනවා. නඩු හබෝලින් පරාජය හිමි වන බැවින් ගැටුමට නොයා සිටීම ඉතාමත් වැදගත් වෙනවා. පුළුවන් තරම් සාමය සහයෝගයෙන් හිතවත්කමින් තමන්ගේ ගැටලු විසඳා ගැනීම වඩා යෝග්‍ය බව තමයි මේ වර්ෂයේ සිංහ ලග්න හිමියන්ට සඳහන් වෙන්නේ. ඒ වගේම අමු සැමියන්ට වෙන්ව වාසයට කරුණු යෙදෙන ඇතැම් ගැටලු අවස්ථා ඇති විය හැකියි. ඒ නිසා පවුලේ සමගිය බැඳීම සම්බන්ධව ඉතාමත්ම දැඩිව සිහි තබාගෙන ඒට කිසිදු පළුදු නොවන ආකාරයට තමන්ගේ කටයුතු කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. නැත්නම් යම් ගැටලු බලපවත්වන බැවින් ඒ ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනා කරපුවාම මුහුණේ කැලැල් නිසා මුහුණ අවලස්සන වීම රෝගී තත්ත්වයන් තියෙන සහ වකුගඩු ආබාධ ඇතිවීමේ ප්‍රවණතා පෙන්눔 කරනවා. ඒ නිසා ඊට අදාළ සෞඛ්‍ය පිළිවෙත් සමග කටයුතු කිරීම ගැන දැඩි ලෙස අවධානය යොමු කිරීම සිංහ ලග්න හිමියන්ට ඉතාමත්ම උචිත වෙනවා. අපි බලමු කන්‍යා ලග්න හිමියන්ට තියෙන තත්ත්වය මොකක්ද කියන එක. ධනය වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා, ආලයෙන් මුසපත් වෙනවා කියන කාරණේ සඳහන් කරනවා. ඒ වයස් අනුව ඒ විදිහට බලපායි. කන්‍යා ලග්නකරුවන්ට එළඹෙන්නේ තමන් පතාගෙන ආ ජීවන සහකාරිය මුණගස්වන සුවිශේෂී වසරක් විදියට ආදායම් වැඩිවීම සිද්ධ වෙනවා. ඒ වගේම ධනය ලැබීම හොඳ තත්ත්වයක් පෙන්වු කරනවා. රැකියාවේ ශීඝ්‍ර දියුණුවකටත් ඉඩ සැලසෙනවා. දුරදිග බලා කටයුතු කිරීම නිසා නොකිරීම නිසා යම් අයට සමග ගැටුමක් ඇති වුවද එවැනි තත්ත්වයක් ඇති නොවන්නට වඩා තීන්දුව తీරන ගැනීමේදී වඩා ඉදිරියක් බලා කටයුතු කිරීම ඉතාමත් හොඳයි කියන කාරණේ මේ කන්‍යා ලග්න හිමියන්ට සඳහන් කරනවා ජ්‍යොතිෂය අනුව. ඒ වගේම රසවත් කෑම බීම ඇඳුම් පැළඳුම් හිමිවීමේ ප්‍රවණතාවය පෙන්වු කරනවා. ඉතාමත් ආදරයෙන් බැඳෙන බව කියා හිටිනවා. ඉගෙනීමට යහපත් කාලයක්. උසස් දේ ඉගෙනීමට ආශා ඇතිවේ. වසර පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොපෙන්වයි. වෛරස් වසංගත රෝගයන්ට හසුවීමේ තත්ත්වයක් පෙන්වු කරන බැවින් ඒ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් තුළට යොමු වීම අතිශය වැදගත් වෙනවා. තුලා ලග්න හිමියන්ට ජ්‍යොතිෂයට අනුව 2026 වර්ෂය දියුණුව උදා කරන වර්ෂයක් විදිහට තමයි මූලික වශයෙන් සඳහන් කරන්නේ. ආදරයේදී මූල්‍ය කටයුතු වලදී ඉතාමත් විවසිලිමත්ව විනයක් ඇතුව කටයුතු යෙදීමේ තත්ත්වය පෙන්눔 කරනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්.
විශේෂයෙන් ආදරය සහ මූල්‍ය කටයුතු වලදී ඕනෑම කෙනෙක් සැලකිලිමත් වෙනවා වගේම තුලා ලග්න හිමියන් විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ ඉතාමත්ම හොඳ තත්ත්වයක් මේ වර්ෂයේ තුලා ලග්න හිමියන්ට. රැකියා කටයුතු වල දියුණුවක් පෙන්නුම් කරනවා. අපේක්ෂාවෙන් සිටි අභියෝගාත්මක රැකියා ලැබීමේ තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ වගේම අභියෝග ජයගැනීමේ ශක්තිය මේ වර්ෂය තුළ ඔබට ලැබෙනවා. සතුරන් මිතුරන් වීමේ හොඳ තත්ත්වය මේ ලග්නයට අනුව පෙන්නුම් කරනවා. වියෝගයක් නිසා දුකින් කල්ගෙවීමේ අවස්ථාවක් උදාවීමට තිබෙනවා. එය ඉතින් සාමාන්‍ය ස්වභාවයක් හැටියට තමයි දක්වන්නේ. දූදරු සමන්තා තරවීම ඉතාමත් හොඳ මට්ටමක තිබෙනවා. ඉගෙනීමේ දක්ෂතා පෙන්වනවා ඉගෙන ගන්න අය නම්. පමණට වඩා සිටීමෙන් මානසික ආතති තත්ත්වය ඇතිවෙන නිසා ඒ සීමාවන් නැතුව තමන්ගේ මනස හසුරුවා ගන්නේ නම් වඩා හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයක් තුලා ලග්න හිමියන්ට හිමි වෙනවා. අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ට පවතින තත්ත්වය කොහොමද කියන එක. එදි කියන කාරණයක් තමයි සියල්ල සමබර වෙන්න සටනක් දිය යුතු වසරක්. එය කිසියම් උපදේශාත්මක ස්වරූපයෙන් කියන්නේ අධිෂ්ඨානශීලීව කටයුතු කරන යුතු වසරක් හැටියට දකිනවා. එතකොට ඒ නිසා මේ වර්ෂයේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කරන්නා වූ සීල කටයුතු කිරීම වෘශ්චික ලග්න හිමියන්ට වඩා සුදුසුයි කියන කාරණය තමයි සඳහන් වෙන්නේ. ලග්නකරුවන්ට මේ වර්ෂයේ රැකියාව සහ පවුලේ වගකීම් නිසි ලෙස කරගෙන යාමට සෑහෙන සටනක් දීමට සිදු වෙනවා. වසර මැද ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබෙනවා. වැටුප් වැඩිවීම පෙන්눔 කරනවා. බොරු ලොකුකම් ප්‍රදර්ශනයට යෑමෙන් ධනහානි කරගනී. ඒ කාරණය ගැන වඩා හිතන්න ඕන. විශේෂයෙන් කුමන ලග්න හිමියෙකුවත් බොරු ලොකුකම් පෙන්වීම යෝග්‍ය වෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට එවැනි සිතුවිලි පහළ වීමේ ප්‍රවණතාවයයි පෙන්눔 කරන්නේ. එයින් ඉවත් වීම ඉතාමත් උචිත වෙනවා තමන්ගේ ජීවිතයට. ඉඩකඩම් සංවර්ධනය කර ආදායම උපයන තත්ත්වයක් පෙන්눔 කරනවා. නෑද අයට මිතුරන්ට සම්බන්ධ වීමේදී යම් ගැටලු සහගත තත්ත්ව ඇතිවීමේ ඉඩකඩ බොහෝ වැඩි. ඒ නිසා අන් අය ඇසුරේදී විශේෂයෙන් ඥාතීන් මිතුරන් ඇසුරු කිරීමේදී ප්‍රවේශම් සහගත විය යුතුයි. ඒ වගේම තම සහකරුට අයිති දේපලක් හෝ මුදල් ලාභයක් හිමිවීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. ගෙදර දොර ජීවිතය සැපදායක වෙනවා. නිවසේ ප්‍රිය සම්භාෂණ උත්සව යෙදෙන තත්ත්වයක් පෙන්눔 කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කැපවීම සඳහා කරුණු යෙදෙනවා. ඉගෙන ගන්න අයට ඉතාමත් සුබයි. ලේ මදකම ශරීර සෞඛ්‍ය හීන කරන සෞඛ්‍ය ගැටලුවක් මේ වර්ෂය තුල වෘශ්චික ලග්න හිමියන්ට දැක්වෙනවා. බෙල්ලේ ආසාදන හා පීඩාකාරී තත්ත්ව ඇති වෙන බවක් තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව අවධානය යොමු කර සෞඛ්‍ය පිළිවෙත් හා වෛද්‍ය උපදෙස් සමග ඉදිරියට යෑම තමාට යහපත් වෙනවා. ඊළඟට ධනු ලග්න හිමියන් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී රැකියා අමාරු, මුදල් අමාරු, දුර බැහැර ගමන් කියන කාරණා සාරාංශ කොට දැක්වෙනවා. මෙහි විශාල අවදානමක් ගැනීමට ආශා කරන දිගු කාල ඉලක්ක ක්‍රියාත්මක කරන වසරක් විදියට තමයි සඳහන් වෙන්නේ. දැනුම ගවේෂණයට ලොල් වෙයි. මිල මුදල් ඉපීමට බොහෝ වෙහෙස විය යුතු වෙනවා. මහන්සි වී හම්බ කළ මුදල් අනාගතයට ආයෝජනය කිරීම නිසා මුදල් අමාරුකම් ඇති වෙනවා. නව ව්‍යාපාර ආරම්භීමේ නිසා වාසිදායක තත්ත්වයක් අත් වෙනවා. ඒ වගේම කරන රැකියාවෙන් ඉවත් වෙන්නත් වෙනත් රැකියාවන්ට මාරු වෙන්නටත් සිතුවිලි පහළ වෙන වර්ෂයක් විදියට සඳහන් කරන්න පුළුවන්.
ඒ වගේම වාසයට සුදුසු නිවාස නවීන වාහන මිලට ගන්න තත්ත්වයක් ඇති වෙන බව පෙන්눔 කරනවා. අවිවේකී බව නිසා තරමක් කේන්ති ඇතිවීම පවතින බැවින් ඉතාමත්ම ඉවසිලිවන්තව බොහොම සංයමයකින් යුතුව තමන්ගේ වැඩ කටයුතු වල යෙදීමේ අවශ්‍යතාවය ඒ කාරණය තුලින් ඉස්මතු වෙනවා. නිෂ්ඵල ගමන් යෙදෙනවා. කලකෝලහවල පැටලීමේ ප්‍රවණතාවයක් පෙන්වු කරනවා. ඉතින් ඒ නිසා ඊටමත් සංසුන්ව කටයුතු කිරීම තමන්ගේ සුරක්ෂිතභාවයට හොඳ වසරක් විදිහට තමයි ධනුලග්න හිමියන්ට සඳහන් වෙන්නේ. ආදරය ඊටමත් ප්‍රබලව දැනෙන අවුරුද්දක්. දරුඵල පමා වූ අයට පින්වත් දරුවන් ලැබෙන අවුරුද්දක්. අධ්‍යාපනයට හොඳ කලක් නොවුනද උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට පවා අවස්ථාව ලැබෙන ඉතාමත් සුබඵලදායී අවුරුද්දක් විදිහට සඳහන් වෙනවා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ඇස්වල දෝෂ, හිසේ කැක්කුම, නිදන්ගත රෝගාබාධ වලට තියෙන ඉඩකඩ වැඩි කියලා තමයි පෙන්눔 කරන්නේ.